හෙලෝ ඔන්න මම ගොඩ කාලෙකින් බ්ලොග් එකක් කරගෙන ආවා. පහුවෙච්ච දවස් එක්ක මට බ්ලොග් එකක් දාන්න බැරුව ගියා. ඒ ඔක්කොම විස්තර එක්ක අලුත් බ්ලොග් එක මේක. හැබැයි බ්ලොග් එක පටන් ගන්න මෙතනින් නෙමෙයි. Few moments before. මෙන්න මෙතනින්. ඒ කියන්නේ 2024 න් තමයි මගේ අලුත් බ්ලොග් එක පටන් ගන්න. මට තිබ්බ වැඩත් එක්ක මට අලුත් බ්ලොග් එකක් දාන්න බැරුව ගියා. ඒ වගේම මට ගොඩක් ප්‍රශ්න ආවා 2024 අන්තිම. ඒ ප්‍රශ්න මොනවාද කියලා මම බ්ලොග් එකේ ඉස්සරහදී කියන්න. මම බ්ලොග් කරන්න මාර මාසයි. ඒකෙන් මට මාර නිදහසක් දැනෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දෙන මම ජනප්‍රිය වෙන්න හම්බ කරන්න තමයි වීඩියෝ YouTube එකට දාන්න කියලා. හැබැයි ඒක වැරදි. මම බ්ලොග් කරන්න මාර ආසයි. හැබැයි මගේ ක්ලාස් වැඩයි, මගේ වර්ක් වැඩයි, ඒ ඔක්කොමත් එක්ක මට බ්ලොග් එඩිට් කරන්න, බ්ලොග් දාන්න බෑ. මම ෆුල් ටයිම් වර්ක් කරන කෙනෙක්. ඉතින් මට කොහොමත් එතකොට බ්ලොග් කරන්න බෑ. ඔෆ් එකක් වගේ හම්බුනොත් තමයි බ්ලොග් එකක් දාන්න වෙන්නේ. ඒ කොහොමවත් පුළුවන් හැම වෙලාවකම මම බ්ලොග් එකක් දානවා. ඒක තමයි මගේ ආසාව. 2000 years later. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ 2025 පළවෙනි බ්ලොග් එක පටන් ගන්න. එපා විච්ච කාලෙකින් සහ අලුත් අවුරුද්දකින් පටන් ගන්න බ්ලොග් එකක් හින්දා මම හිතුවා මම කැමතිම විදියට මේ බ්ලොග් එක පටන් ගන්නවා කියලා. ඔයාලට ඔයාලගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් ආපුවම එපා වුණාම ඔයාලා මොකද්ද කරන්නේ? මොකක් හරි ඔයාලා කැමති දෙයක් ඔයාලා කරන දේවල් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊට පස්සේ මටත් පුළුවන් මේ වගේ දේවල් try කරලා බලන්න. මම දන්නවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ vlogs බලන ගොඩක් කට්ටිය නැතුව ඇති. හැබැයි දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඉන්නවා මගේ vlog එක බලන්න ආස. ඒ කට්ටිය වෙනුවෙන් තමයි මේ ස්පෙෂල් මේ vlog එක මම අරන් ආවේ. ගොඩක් thank you පහුගිය කාලේ මාත් එක්ක හිටපු හැමෝටම. vlog එකක් දාන්න නැද්ද? ඇයි vlog කරන්න නැති නැවැත්තුවද? ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. ඒ කට්ටියට මම ගොඩක් thank you කරනවා. ඒ කට්ටිය තමයි මට ගොඩක් හයියක් වුණේ පහුගිය කාලේ. මම දැන් ආවා මගේ ඩේට් එකේ next spot එකට. රාණි මූවි එක බලන්න. ඔයාලත් මේ මූවි එක බලලා ඇති. බලලා නැත්නම් බලන්න. මගේ TikTok එකේ තියෙනවා මේ ගැන පොඩි රිවිව් එකක්. නමසය 90 මැයි 11 සම්පූර්ණ මොකක්ද? මනෝරාණි සරවණමුත්තු. Dr. මනෝරාණි සරවණමුත්තු. Is the Mrs. Dr. මනෝරාණි සරවණමුත්තු. එපා විච්ච කාලයකට පස්සේ තමන් කැමතිම දේවල් කරන එක, තමන් ආස දේවල් ගන්න එක, තමන් අස්තැන් වලට යන එක, ඒ වගේ දේවල් කරන එක ඔළුවට මාර සහනයක්. ඔයාලත් කරලා බලන්න. තමන් වෙනුවෙන් මාසෙකට එක දවසක් හරි වෙන් කරගන්න. කොහොමරි මම මේ ඩේට් එකෙන් පස්සේ හිතුවා අනිවාර්යෙන් මොන ප්‍රශ්න තිබ්බත් මාසෙට එක දවසක් හරි මං වෙනුවෙන් එළියට යනවා කියලා. ඉඳලා හිටලා හරි පොතක් කියවන්න ඕනේ. මේක තමයි මම අලුතෙන් ගත්ත පොත. මේ දවස්වල කියවන එක ලමුතු අමයා. ඔයාලත් කියවලා බලන්න. හොඳ පොතක්. ඕන කෙනෙක්ට හිතන්න පුළුවන් මොනවාද මෙච්චර මේ තියෙන ප්‍රශ්න කියලා. ඇත්තටම ප්‍රශ්න කියන්නේ එහෙම ලොකු ප්‍රශ්න නෙමෙයි. ගොඩක් කට්ටිය දෙනවා මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැත්නම් ගෙදර ප්‍රශ්න කියලා. එහෙම ප්‍රශ්න නෙමෙයි. පහුගිය කාලේ යාළුවෝ මගෙන් අහලා තිබ්බා YouTube එකට වීඩියෝ දාලා මොකක්ද හම්බෙන්නේ කියලා. ඒ කට්ටියට මේ උත්තරේ ඒක තමයි සැනසීම. අපි කවුරුත්
වැඩිකල් ඉන්ඩාව මිනිස්සුම හෙට මැරේත් දන්න. ඉතින් කවදරි අපි ඔක්කොම වයසට යනවා. එතකොට කවදාරි මට මගේ YouTube memory එක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් මම මේ දේවල් මේ කාලෙදි කරා නේද කියන එක. ඉතින් මම කොහොමත් අනිවාර්යෙන් YouTube එකේ වීඩියෝ එකක් හැම මාසෙම දානවා. මං නම් ජීවිතේ විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ හීන අපිව ජීවත් කරනවා කියන එක සහ හීන බලාපොරොත්තු අපිව ජීවත් කරවන්නේ. ප්‍රශ්නයෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්න කියලා මම ඉක්මනට ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙම ටාගට් මේ අවුරුද්ද කම්ප්ලීට් කරගන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා. මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. අලුත් vlog එකකින් හම්බෙන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.